දාන්නට හදන්නේ තිබ්බටු මැල්ලුමක් මේ අපේ ගහෙන් කඩාගත්තු තිබ්බටු මට නම් ටිකයි තියෙන්නේ ඊට පස්සේ මම මේ තිබ්බටු ටික නටු වලින් අයින් කරලා මගේ චූටි දෝනිත් එක්ක මගේ චූටි දෝනිත් මේ වීඩියෝ එකට හවුල් වෙලා ඉන්නේ සෝදලා ඊට පස්සේ මේ විදිහට පොඩි ඇතුලියකට දාගෙන මෙහෙම වතුර ඒ තිබ්බටු ටික තැම්බෙන්න ප්‍රමාණයට තිබ්බටු ටිකේ ප්‍රමාණයට ඔයාලා වතුර දාගන්න ඕනි. සෝදාගත්ත තිබ්බටු ටිකට කහ කුඩු ටිකක් දාගෙන අපේ මේ ඉන්නවනේ මට සෝස් මලක් ඒත් එක්ක කරන්න ටිකක් අමාරුයි ඉතින්. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන ඊට පස්සේ මේක අපි තැම්බෙන්න ලිපෙන් තියාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට තැම්බෙනකම් මේ විදිහට හලා ගන්න ඕනේ අපේ මදු ටික. හලා ගන්න ඕනේ. දැන් මම මේකට කොහොමද මට කොච්චි තිබුණා නම් රසයි. ඒ වුණාට මට කොච්චි නෑ මේ වෙලාවේ ගෙදර. මම අමු මිරිස් දා ගන්නවා. අමු මිරිස් දාගෙන ඒකට පොල් දැන් අපි තිබ්බටු වලට ලුණු දැම්මනේ. තිබ්බටු වලට ලුණු දැම්ම නිසා අපි පොල් වලට දාන්නට ලුණු චුට්ටක් දාගෙන කොච්චි දාගන්න කොච්චි දාලා තමයි රස මට කොච්චි නැති නිසා තමයි මම මිරිස් දාගත්තේ ඔන්න අපේ දෝනි තමයි දැන් මට උදව් කරන්නේ. ඉතින් එයා තමයි දැන් මේක හැඳි ගන්නෙ. හොඳද? ඊට පස්සේ මේක හොඳට තැම්බුණාට පස්සේ මේ තිබ්බටු ටික තැම්බුණාට පස්සේ මේ විදිහට තුනයි හැඳි ගාගෙන මේක ලිපෙන් ලිමට අරගෙන මෙහෙම තිබ්බටු ගෙඩි ටික හැන්දෙන් පොඩි කරගන්න. මට දෙන්න බෑ පොඩි කරගන්න ටික. මම දැන් වට චුටි දොට බෑනේ. මෙහෙම හැන්දෙන් පොඩි කරගෙන මේ පිඟාන පැත්තකින් මේ ටික දාගෙන සුවඳ ගොතනවා. ඊට පස්සේ මෙහෙම
ඔයාලට ඇති ප්‍රමාණයට දාගන්න. තිබ්බට වල ප්‍රමාණයට. ඔව් දාගන්න. ඔය තේ දාගන්න ඕනේ යාළුවනේ. තෙල් රත් වුණාට පස්සේ අපි කලවම් කරලා රත් වුණාට පස්සේ මේ විදිහට අබ ඇට ටිකක් තෙල් වලට දාගන්න. අබ ඇට ටික පිපුරුවාට පස්සේ මම කපාගත්ත කලින් කරවල ටිකක්. ඒ කරවල ටික කරවල ගත්තා, ලොකු ලුණු කෑල්ලක් කපලා ගත්තා, රතු මිරිස් කරල් දෙකක් කපලා ගත්තා, රම්පේ ගත්තා, කරපිංච ගත්තා, සුදු ලුණු ගත්තා. රම්පේ කරපිංච සුදු ලුණු දාන්න සුවඳ වෙන්න මම මේ කරවල ටික මේ විදිහට බෙද ගන්න දානවා. ඔයාලට කොනිස්ස දාන්න පුළුවන්, කාල් නැස්ස දාන්න පුළුවන්, රස වෙන්න ඕන දෙයක් දාන්න පුළුවන්. මම දැන් කරවල ඔයාලට කැමති දෙයක් දාන්න. කොනිස්ස දැම්මත් රසයි, කාල් නැස්ස දැම්මත් රසයි. ඊට පස්සේ කරවල ටික බෙදෙනකොට සුදු ලුණු ටිකක් දාගෙන ඒව දාන්නම සුවඳෙන්න. හොඳද? කැමති නම් දාන්න. කරපිංචා ඒව දාන්නම මේ විදිහට රම්පේ ඒ දේවල් දාන්නම සුවඳෙන්න. ඔව් ඉතින් අම්මා සෝලෙන් එකකට දාන වැඩේ. මේ හැමදාම බස් වලට ඒව දානවා. අම්මා ඒ පොල්ටුස්සා මේක දානවා. ඒ ටික රාමම් පාට උනාට පස්සේ සුදු ලුණු ටික රාමම් පාට උනාට පස්සේ මම මේ විදිහට කපාගත්ත ලොකු ලුණු ටික දානවා. ඊට පස්සේ කපාගත්ත මේ රතු මිරිස් කරල් ටිකක් දානවා. දාලා කලවම් කරලා ඒ ටික රාමම් පාට ලොකු ලුණු ටිකක් රාමම් පාට උනාට පස්සේ මේ තිබ්බටි ටිකයි පොල් තලපු පොල් ටිකයි දෙකම පාත්‍රයට දාගන්නවා. දාගෙන මෙහෙම කලවම් කරලා චුට්ටක් වෙලා තියන්න ඕනේ. පොල් ටික නැත්නම් අමු ගැටියයිනේ. එහෙම නැතුව ලස්සනට පොට්ටක් ඒක අර මැල වෙනකම් පොල් ටික තියාගන්න ඕනේ. අම්මා ටික කට් කරන්නකො ගෑස් ලිපම ටික කලවම් ගන්න. දැන් මේ විදිහට අපි ලිපෝ කරලා දාගමු. මට නම් හොඳ සුවඳකුත් එනවා. අපේ දෝනිටත් සුවඳයිලු. අපේ දෝනි නම් ඉතින් මේව කන්නේ නැහැ නේදුවට. ඔන්න ඊට පස්සේ මම මේ විදිහට ලිපෙන් අරගෙන මේ විදිහට පීරිසියකට දාගන්නවා. ඔයාලත් මේ වගේ හදලා බලන්න රසට තියනවද කියලා. මේ අපේ අම්මාලුව රස තිබුණා. ඔයාලා කඩලා අපේ අම්මට කිව්වද දන්නේ?